හායි ඉතින් අද වීඩියෝ එක තමයි මගේ පළවෙනි යුනිවර්සිටි බ්ලොග් එක. මොකද ඊට කලින් මම මගේ channel එකේ කියලා නෑ. මම රුහුණ මෙඩිකල් ෆැකල්ටි එකේ අලුතෙන් ගත්ත බැච් එකේ ස්ටුඩන්ට් කෙනෙක්. ඉතින් අපේ ඉනොගරේෂන් සෙරමනි එක තිබුණා ඔක්තෝබර් 21 වෙනිදා. ඉතින් මේ ඉන්නේ ඒකට යන ගමන්. එදා හැබැයි මට ගොඩක් ෆුටේජ් නම් ගන්න හම්බුන්නේ නෑ. ඒ තිබුණු ටිකෙන් මම මේ වීඩියෝ එකක් කරන්න හිතුණා. මේක පොඩි වීඩියෝ එකක්. මොකද මතක සටහනක් විදිහට මගේ channel එකට මේක එකතු කරන්න මට ලොකු උවමනාවක් තිබ්බා. ඉතින් මේ තියෙන කලාපිටිය මෙඩිකල් ෆැකල්ටි එකේ ඔඩිටෝරියම් එක. අපි එදා උදේ 8:00 වගේ මේ වෙලාව අපිට ගියපු ගමන් සයින් කරලා එතන ගිහලා වාඩි වෙන්න තමයි කියලා තිබුණේ. ඒ වෙනකොට ඉතින් එදා වැස්සයි හොඳටම කලබලත් එක්ක ටිකක් පරක්කු වෙලා තමයි පටන් ගත්තේ. ඉතින් අපි මුලින්ම යුනිවර්සිටි සෝං එකයි ෆැකල්ටි සෝං එකයි කියලා පොල් තෙල් පහන දැල්ලලා සෙරමනි එක පටන් ගත්තා. ඉතින් මුළු හෝල් එකම පිරෙන්න එදා ළමයිතුයි පේරන්ට්ස්ලා ඇවිල්ලා හිටියා. අපි තමයි කරාපිටිය මෙඩිකල් ෆැකල්ටි එකේ 48 බැච් එක ඉතින් මේ ඉන්නේ මමයි මගේ යාළුවයි. ඊට පස්සේ අපේ ෆැකල්ටි එකේ ඩීන් ප්‍රොෆෙසර් තිලක් වීරරත්න අපිට වෙල්කම් ඇඩ්‍රස් එක කරා මාර වටින වැදගත් ස්පීච් එකක්. සෝ අපි හැමෝටම කිව්වේ ස්කිල්ෆුල් ඇන්ඩ් සක්සස්ෆුල් ඩොක්ටර් කෙනෙක් වෙනවට වඩා සොසයිටි එකට ඉෆෙක්ටිව් ඩොක්ටර් කෙනෙක් වෙන ඇටිටියුඩ්ස් හදාගන්න එක තමයි වැදගත් කියන එක තමයි ඒ කතාව එම්ෆසයිස් කරේ. ඊට පස්සේ හරිම ලස්සන කල්චරල් ඉවෙන්ට් එකක් තිබුණා සීනියර් බැච් වල අයියලා අක්කලා කරපු. මට වීඩියෝ කරන්න හම්බුනේ තැනින් තැනදී. Across the world, a majority have strengthened our nation through their services in the Ministry of Health. ඊට පස්සේ අපිට යුනිවර්සිටි එකේ ෆැකල්ටි එකේ විස්තර කියපු වීඩියෝ එකක් බලන්න පුළුවන් වුණා. ඒක ෆැකල්ටි එකේ හිස්ටරි එක, ෆැකල්ටි එක එස්ටැබ්ලිෂ් වෙච්ච විදිහ, ඊට පස්සේ ෆැකල්ටි එකේ තියෙන ෆැසිලිටීස් ගැන තිබිච්ච ඉන්ෆර්මටිව් වීඩියෝ එකක්. ඊට අමතරව අපිට රුහුණ යුනිවර්සිටි එකේ වයිස් චාන්සලර් ප්‍රොෆෙසර් පී.ඒ. ජයනාත් අපිව ඇඩ්‍රස් කරා. ඊට පස්සේ තව ඉවෙන්ට්ස් කීපයකට පස්සේ උදේ 11 වගේ වෙනකොට සෙරමනි එක ඉවර වුණා. ඊට පස්සේ තමයි අපේ රෙජිස්ට්‍රේෂන්ස් පටන් ගත්තේ. ඒකත් ලොකු රෂ් එකක් නැතුව ඉක්මනට ඉවර වුණා. ඉතින් ඒකට පස්සේ අම්මලා එක්ක යාළුවෙක් එහෙම අපි ෆොටෝස් ගත්තා. ඒත් මට නම් ලොකුවට මූමනාවක් තිබුණේ ෆැකල්ටි එක ඇතුලේ ඇවිදලා බලන්න. ඒත් එදා නම් ඉතින් මට ඒ වීඩියෝ කරගන්න ලොකුවට හම්බුන්නේ නැහැ. ඒත් ඉස්සරහට channel එකේ ෆැකල්ටි එකේ ටුවර් වීඩියෝ එකක් දාන්න මම බලාපොරොත්තු වෙනවා. තව වැදගත් දෙයක්. ඉතින් මේක තමයි අපේ සීනියර් අයියලා අක්කලා අපේ වෙල්කම් කරන්න හදලා තිබුණු තොරණ. ඉතින් ඒකට විතරක් නෙවෙයි එදා ගොඩක් ක්ලාස් වලට වෙල්කම් සෙරමනි එක අපි වෙනුවෙන් ඕගනයිස් කරාට ඔයාලට thank you so much. එහෙනම් අද වීඩියෝ එක පොඩි අන්ඕගනයිස් වීඩියෝ එකක්. ඒත් ඉස්සරහට මගේ channel එකේ මගේ යුනි ලයිෆ්ස්ටයිල් වීඩියෝස් දාන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් බලවට thank you. bye.